වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි. මෙම වීඩියෝව හුදෙක් රසස්වාදය සඳහා පමණි. ශෘංගාරාත්මක සාහිත්‍ය පිළිබඳ විවෘත මනසක් නොමැති අය කරුණාකර නැරඹීමෙන් වළකින්න. ඔයාට පිස්සුද මිහිසරා? මැරෙන්න දෙන්න. මේ මගේ වයිෆ්නේ. ඒ පාර ඔයා මේ කිල්ලට ලවුද? මිහිසරා ඔස්සන්දගේ අඟට කඩම් පැන්න. එහෙම එකක් නෙවෙයි බබා. තේරුම් ගන්නකෝ. මම කොහොමද මේ කෙල්ලට මැරෙන්න දෙන්නේ? එහෙම නෙවෙයි. මම මේ කිව ඩිවෝස් කරනවා. ඔයා බය නැතුව ඉන්නකෝ. ඔව් දෙන්නත් එක්ක ජෝඩු දාලා පාටි වලට ගියේ ඩිවෝස් කරන හින්දා වෙන්නේ නැති. ඔයා කොහොමද ඒක දන්නේ? ඔසන්ද පුදුමෙන් ඇහුවා. ඇයි? මම ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. ඔයා යන්නේන තෙන් ගැන තාම මම හොයලා බලනවා. ආකර්ෂා තාම සිහිය නෑ වගේ ඇස් දෙක පියාගෙන හිටියා. හැබැයි කෙල්ල බොහොම අමාරුවෙන් කඳුළු එන එක නවත්තන් හිටියේ. එයාට අදහ ගන්න බැරි වුණා මේ ඇහෙන දේ. තමුන්ගේ හස්බන්ඩ් වෙන කෙල්ලෙක්කින් දෙදි තමුන්ව බැඳලා දැන් කසාද ජීවිතේ එපා කරවලා ඩිවෝස් එක ඉල්ලන්න හදන්නේ. ඉන්නකෝ මම ඩිවෝස් එක දෙන්නෙම නෑ. ආකර්ෂා හිතාගත්තා. ඒත් එකම ડોක්ටර් ඇතුළට ආවා. මිස්ටර් ඔසෙන්ද ඔයාගේ වයිෆ්ට වසපෙවිලා තියෙනවා. අපි දැන් ඇන්ටිඩෝට් එකක් දෙනවා. ඒකට හරියාවි. ડોක්ටර් එහෙම කියන අතරේ නර්ස් කෙනෙක් ඇවිත් ආකර්ෂට ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා. ආව් මෙච්චර වෙලා සිහිය නෑ වගේ රඟපාපු ආකර්ෂට ඉන්ජෙක්ෂන් එක ගහනවත් එක්කම කෑ ගැස්සුණා. ඔසන්දට හිතාගන්න බැරි වුණා දැන් මුලින් මහන්න ඕන ආකර්ෂාගෙන් කොහොමද කියලාද නැත්නම් ડોක්ටර්ගෙන් කොහොමද ආකර්ෂට වසපෙවුනේ කියලාද කියලා. වස්ස කොහොමද ડોක්ටර් එහෙම වෙන්නේ? ආකර්ෂ මගෙත් එක්ක පාටි එකකට ගිහින් ආවේ. මිස්ටර් ඔසෙන්ද පොඩ්ඩක් හොයලා බලන්න. ආකර්ෂ බීවේ මොනවද කියලා. සැකනම් පොලිසියට කිව්වත් කමක් නැහැ. නෑ පොලිසි ගානේ යන්න ඕනේ නැහැ. අපි ඒක කොහොම හරි හොයාගන්නම්. ඒ කිව්වේ මිහිසරා. මිහිසරා එකපාරට මැදට පැනලා එහෙම කිව්වම ඔසඳ වගේම ආකර්ෂත් මිහිසරා දිහා බැලුවා. ආයෙමත් ડોක්ටර් යනකම් තුන්දෙනාගෙන් එක්කෙනෙක්වත් කතා කරේ නැහැ. ඉන්ජෙක්ෂන් එක ගහලා බොන්න ඕන බෙහෙත දියා ડોක්ටර් ගියාට පස්සේ ඔසඳ කතා කරන්න ගත්තා. ආකර්ෂා ඔයාට කොහොමද? ඔසඳට ප්‍රශ්න අහන්න හම්බුනේ නැහැ. ආකර්ෂ මෙදින් පැන්නා. අනේ නිකම් බොරුවට අහන්න එපා ඔසඳ. මම මැරුණා ඔයා අද සතුටු වෙනෝනේ. ඒක නෙවෙයි. මේ කවුද? ආකාශ ඇහුවේ මිහිසරා දිහා බලාගෙන. මමද? මම තමයි ඔසඳගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. ඔසඳගෙන් ඇහුවපු ප්‍රශ්නට උත්තර දුන්නේ මිහිසරා. අනේ ඇත්තද? මම තමයි එයාගේ වයිෆ්. ආකාශත් අත්හරියේ නැහැ. ආකාශා, මෙයා ගැන තමයි මම ඔයාට කිව්වේ. ඔසඳ හිමීට කියනකොට ආකාශ තරහෙන් පුපුර ඉස්සරහ බලන් හිටියා. මට කවුරුණත් වැඩක් නැහැ. මම ඩිවෝර්ස් එක දෙන්නේ නැහැ. එච්චරයි. හිතන වෙලාවට බඳින්නයි ඩිවෝර්ස් කරන්නයි මගේ ජීවිතේ සෙල්ලමක් කියලා හිතුවද ඔයගොල්ලන්ට? ආකර්ෂ හැම කිව්වම ඔසඳයි මිහිසරයි මූණට මූණ බලාගත්තා. මේ හලෝ ඔයයි තමයි මෙතල මැදට පැන්නේ. කරුණා කරලා ඔසඳගෙන් අයින් වෙලා යන්න. මිහිසර ආකර්ෂයට තර්ජනය කරන්න ගත්තා. මම බඳින්න කලින් එපයි කියන්න මේ පළහිලව්ව. ලැජ්ජ නැද්ද ගෑණියෙක් වෙලා තව ගෑණියෙකුට ඔහොම කරන්න? ආකර්ෂයට යකා නැග්ගා. මේ අහන්න අපේ හඳහන් කේසෙටක් හින්දා ඔසඳගේ අම්මලා අපේ සම්බන්ධයට අකමැති උනේ. ඒ වුණාට ඔසඳ තාම ආදරේ මට. හරි. මේ අපි දැන් යමු ගෙදර. ඔයාට අමාරුයිනේ. ගෑනු දෙන්නගේ රණ්ඩුව බේරන්න අන්තිමට ඔසඳ මදට පැන්නා. ඉඳා මේ බලහල්ලකු මෙයාට දැන් මේ කෙල්ල ගැන තියෙන අමාරුව මිහිසරා උපහාසාත්මකව කිව්වම ඔසඳ මුකුත් කියන්නේ නැතුව ආකර්ෂයට නැගිටින්න උදව් කරා. ඒක දැක්කලා මිහිසරා මල පැනලා යන්න ගියා. ඔසඳත් ආකර්ෂත් එක්ක ගෙදර ආවා. ගෙදර එනකම් ආකර්ෂාවේ අඬ දෙන්නම වචනයක්වත් කතා කරේ නැහැ. එදා සිදුවීමට පස්සේ ඔසඳ ආකර්ෂත් එක්ක ගෙදර හිටියේ හරියට ආකර්ෂා කියලා කෙනෙක් නෑ වගේ. ආකර්ෂව මූණටම හම්බුණ තහක බලාගෙන ගියේ. කෙල්ලගේ හිත හොඳකම පාරමින්. කලින් අඩු ගානේ යාට රිදවන්න හරි ඔසඳ කතා කරපු එක මීට වඩා හොඳයි කියලා කෙල්ලට හිතුණා. ඔහොම කෙල්ල හරිම දුකින් සතියක් විතර හිටියා. එක දවසක් ටිකක් කලින් ඔසඳ නිදා ගන්න කාමරේට ආවා. ඒ එනකොට ආකර්ෂ වොෂ් එකක් දාගෙන බාත් รู ම් එකකින් එළියට ආවා විතරයි. ඔසඳ දැක්ක හැටියට ආකර්ෂ ගල් ගැහුණා. මොනවා කියන්නද කියලා හිතා ගන්න බැරුවා. හරි. තමුසෙට මගේ වයිෆ් වෙන්නනේ ඕනේ. එහෙනම් ඇඳුම ගලවන්න. ඔසඳ එකපාරටම ආකර්ෂ දිහා බලන් කිව්වා. ඇඳුම් ගලවන්න? ඒ ආකර්ෂ බය වෙලා ඇහුවා. තමුසෙව ඩිවෝර්ස් කරන්න හිටියේ හින්දා මම තමුසෙට අතවත් තියලා නෑ තමුසෙව කන්‍යාවියක් විදිහටම තියන්න. දැන් තමුසෙ මට ඩිවෝර්ස් එක දෙන්නේ නෑනේ. එහෙනම් ගලවන්න ඔය ඇඳුම. මං තමුසෙට හොඳ පාඩමක් උගන්වලම ඩිවෝර්ස් කරන්නම්. ආකර්ෂ මුකුත් කියන්නේ නැතුව ටිකක් වෙලා ඔසඳ දිහා බලන් හිටියා. එකට හිටියම හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වෙනව නම් ඉතින් ගණිකාවුන්ට ගටවටේම හස්බන්ඩ්ලා ඉන්න ඕන. ඔයා හිටන් ඉන්නේ ඕක වෙන්න ඕන කියලා නම් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වෙන්න. එන්න. ඔයාට ඕන දේ කරගන්න. ආකර්ෂ හැම කියලා එයා ඇඳන් ඉන්න නයිට් ගවුන බිමට වැටෙන්න මුදා හැරුවා. ආකර්ෂ එකපාරටම ඇඳුම් ගලවනුවම ඔසඳට කර කියා ගන්න දෙයක් නැතුව ගියා. කොල්ලට ටිකක් කප්සෙට් ගියත් ඒක පෙන්නුවේ නෑ. ඉතුරු ටිකත් ගලවන්න. ඔසඳ එහෙම කියලා එයා ඇඳන් ඉන්න ටී-ෂර්ට් එකයි කලිසමයි ගලවුවා.
ආකර්ෂණ ආසේ උඩට අදිමින් ලැජ්ජාව පැත්තට තියලා එයාගේ යට ඇඳුමයි තිසර පටයි ඉවත් කරා. කෙල්ලට දුකටයි තරහටයි තොල් වෙවුලන්න ගත්තා. මොකෝ බයද? තාමත් පරකු නැහැ. තමුසේ ඩිවෝර්ස් එක දෙනවා නම් මං තමුසෙට නිකන් ඉන්න දෙනවා. ඒ විතරක් නෙවෙයි මං තමුසෙට කීයක් හරි දෙන්නම්. ඔසඳ යට ඇඳුම් පිටියෙන් සම්පූර්ණයෙන්ම නිර්වත්ව ඉන්න ආකර්ෂාව ගාවට ආවා. ඔයා එහෙමද මා ගැන හිතන් ඉන්නේ? සල්ලි වලට මගේ කසාද කඩා ගන්න ගෑණියක් කියලා? මම මට පුළුවන් හැමදේම කරනවා ඔයව තියාගන්න ඔසද. ඔයා මට ආදරේ නැති වුණත් මට බෑ මගේ කසාද කඩා ගන්න. ආකර්ෂය කියපු වචන ටිකට ඔසඳට ආකර්ෂය ගැන එකපාරටම අමුතු හැඟීමක් ආවා. ඔසඳ එකපාරටම ආකර්ෂයට ගෙල්ල පිටුපසින් අල්ලගෙන යාව ඇදලා අරන් තොල්පෙති මත යාගේ තොල්පෙති තිබ්බා. ගැවෙන නොගැවෙන ලෙස තිබ්බ තොල්පෙති අතරේ දෙන්නාගේ නාසයෙන් වැටෙන උණුසුම් හුස්ම පොර බදින්න ගත්තා. දෙනඩ වගේ නෙවෙයි. අද ඔසඳගේ ස්පර්ශ වෙනස් කියලා ආකර්ෂයට තේරුණා. ඔසඳට කලින් ආකර්ෂ ඉස්සරුණා. ඔසඳගේ තොල්පෙති යාගේ තොල්පෙතින් තෙත් කරා. ආකර්ෂගේ අනපේක්ෂිත සිප ගැනීමෙන් ඔසඳගේ හැඬීම් තවත් ඇවිස්සෙන්න ගත්තා. ආකර්ෂගේ නිතඹ ඔසඳගේ අතින් කිටි කිටියෙන් මිරිකෙන්නට ගත්තේ දෙනලගේ තොල්පෙති එකිනෙක පොර බදින්න අතරයි. දෙන්නම නොහිතපු විදිහට ඒ නුහුරු ලලු ස්පර්ශ දෙන්නම රස විඳින්න ගත්තා. සිප ගැනීම නවත්තන්නේ නැතුවම ඔසඳ පරිස්සමෙන් ආකර්ෂව ඇඳේ එල කරා. ආකර්ෂ අකමැත්තෙන් වෙඩේ පටම් ගත්තත් මේ වෙනකොට කෙල්ලට ඔසඳගේ පහස වමනා වෙලා තිබුණේ. ඔසඳ ආකර්ෂගේ ඇඳේ උඩ ලිගා උනේ හරියට දෙන්න කාලයක් ආදරය කරපු දෙන්නෙක් වගේ. සිප ගැනීම අතරේම ආකර්ෂගේ කන්‍යා භාවයේ එදාරයට ඔසඳට පූජා කරුණා. දෙන්නටම මහේසියට හැම්ම නිඳ ගියා. පහුවෙනිට උදේ ඇහැරුණේ ගෙදර බෙල් එක කවුද ගහන සද්දෙට. ඔසඳ ඩඩබඩ ගාලා බිම වැටිලා තියෙන කලිසමන්ද ගඳ දොරේ හයි කරලා තියෙන කැමරාවෙන් බැලුවා කවුද කියලා. හුට්ටා මිහිසරා. ඔසඳ හොඳටම කලබල වුණා. ඊයේ ආකර්ෂත් එක්ක එක්කුමෙන් පස්සේ ඔසඳගේ හිත ව්‍යාකූල වෙලා දෙලොවක් අතර තනි වෙලා තිබ්බේ ඒ සිතුවිලි තෝරා බේරා ගන්න කලින් මිහිසරාවේ. ඔසඳ දොර අරින්නේ නැතුව ටිකක් වෙලා හිටියා. හැබැයි පල්ලෙහා දොර අරින සද්දට ඇහුණා. ඒත් එක්කම ආකර්ෂත් ඇහැරුණා. එතකොට තමයි ඔසඳට මතක වුණේ ගෙදර දොර අරින කෝඩ් නම්බර එක මිහිසරා දන්නවා කියලා. ඔසඳ පල්ලෙහෙන් මිහිසරාගේ කටහඬ ඇහුණා. ඒ කවුද? ආකර්ෂ කුතුහලෙන් නැන්දේ සිට මැහැව්වා ඇඳරෙදුම් පවගෙන. මිහිසරා. ඔසඳ එහෙම කියාගෙන පල්ලෙහාට දිව්වා. මිහිසරා ඔයා මොකද මේ උදෙන්ම? ඔසඳ බය වෙලා ඇහුවා මිහිසරා අතේ තියෙන තඩි බෑග් දෙක දිහා බලාගෙන. මම ආවේ මෙහෙ නවතින්න. ඔයාගේ අර වයිෆ්ද මොකකාද එක යන්නේ නෑනේ. ඒකින්ද මමත් එනවා මෙහෙ නවතින්න. මම යන්නේ මොකටද? මම ඔසඳගේ වයිෆ්ද මොකකාද එකනේ. ආකර්ෂ ඔලොක්කමට කියාගෙන මිහිසරා ගාවට ආවා. මිහිසරා ගෑස් ගිනි පුලිංග දෙකක් වගේ තරහින් දිලිස්සුණා. ඊළඟට වෙන්න යන්නේ මොකක්ද කියලාවත් ඔසඳට හිතාගන්න බැරි වුණා. අදත් අපිත් එක්ක එකතු වුණ යාළුවෝ හැමෝටම ස්තුතියි. මේ කතාවේ අවසාන කොටස බලන්න හෙට හවස 4ට එන්න යාළුවනේ. එහෙනම් මාව subscribe කරලා තියාගන්න. දිගටම මේ වගේ රසම රස කතා අහන්න. ගිහින් එන්න මාදරේ ඔයාලට.